ආයුබෝවන් කොහොමද ඉතින් ඔයාලට? මං හිතනවා ඔයාලා සතුටින් පරිස්සමෙන් ඇති කියලා. ඔන්න එහෙනම් අපි අද රසට ඉඳිආප්ප හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් බලමු කොහොමද හදාගන්නේ කියලා. අපිට ඕන කරන ඉඳිආප්ප පිටි ටික මම මේ භාජනයට දාගන්නවා. අද නම් අපි ඇල් වතුරෙන් අනාගන්න පිටියකින් තමයි ඉඳිආප්ප හදාගන්න යන්නේ. ඉතින් ඔයාලට කැමති නම් උණු වතුරෙන් අනාගන්න එකෙනුත් රසට හදාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට ඕන කරන පිටි ටික මම භාජනයට දාගත්තා. දැන් අපිට පුළුවන් රස අනුව ලුණු එකතු කරගන්න. අපේ පිටියේ ඇල් වතුරෙන් අනාගන්න ඕන නිසා ඔන්න මම ඇල් වතුර එකතු කරගන්නවා. ඔයාලා බලන්න ඔයාලගේ පිටියක උණු වතුරෙන් නම් අනාගන්න තියෙන්නේ. ඒ විදිහට උණු වතුර එකතු කරලා අනාගන්න. ඉඳිආප්ප හදාගන්න ඕන කරන පදම එනකන් අපිට පුළුවන් මේ විදිහට වතුර ටික ටික එකතු කරලා හොඳට අනාගන්න. පිටි එක හදාගන්න අතරෙම ඔන්න මම වතුරෙහිකුත් රත් වෙන්න තියාගන්නවා. මෙන්න තියෙනවා අපේ ඉඳිආප්ප තටු ටික. දැන් තියෙන්නේ ඉතින් තටු ටිකට වක් කරගන්න. ඔන්න එහෙනම් අපි පරිස්සමට මේ විදිහට තටු ටිකට වක් කරගන්නවා. ඔන්න යාළුවනේ අපේ ඉඳිආප්ප ටික නම් වක් කරගෙන ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ මේක තම්බ ගන්න. ඔන්න එහෙනම් දැන් මම ලෑස්ති වෙන්නේ අපේ ඉඳිආප්ප ටික තම්බ ගන්න. මෙන්න මේ භාජනයට මම මේ විදිහට ඉඳිආප්ප තටු ටික අහුර ගන්නවා. දැන් අපි අහුරගත්ත භාජනය රත් වෙන්න තියාගත්ත වතුර මුට්ටිය උඩින් තියාගන්නවා. මෙන්න තියෙනවා යාළුවනේ අපි තැම්බිලා බාගත්ත ඉඳිආප්ප ටික. දැන් ඉතින් මේ විදිහට තටුවෙන් වෙන් කරගන්න තමයි තියෙන්නේ. ඔන්න යාළුවනේ අපේ ඉඳිආප්ප නම් හදලා ඉවරයි. ඉඳිආප්ප කන්න රසට සම්බෝලෙකුයි පරිප්පු හොදියි හදලා තියෙනවා. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා රස බලන්න. ඉඳිආප්ප හදන්න දන්නේ නැති අයට පුළුවන් මේ විදිහට හදලා බලන්න. කඩෙන් අරගෙන කනවට වඩා ගෙදරම මේ විදිහට පිරිසිදුවට හදාගත්තාම ඇඟටත් ගොඩක් හොඳයි. එහෙනම් යාළුවනේ වීඩියෝ එක අදට මෙතනින් අවසන් කරනවා. ආයෙම දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.